අද හරිම විශේෂ අපේ ජීවිතවලට හරිම වැදගත් දවසක්. ඉතින් මං උදෙන්ම නැගිටලා මේ ඉක්මනට ලෑස්ති වෙන්නේ ඒ ලස්සන දවස සමරන්න. ඉතින් මමයි හස්බන්ඩ්යි විවාහ වෙලා අදට අවුරුදු 2ක් වෙනවා. ඉතින් අපි දෙන්න කතා වුණා අද වගේ මේ විශේෂ දවසේ නුවර ගිහින් දළදා වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිතවලට ලබා ගන්න ඕන කියලා. ඉතින් අද උදෙන්ම අපි මේ ගමන යන තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපේ ජූටි දුවටත් අද විශේෂයි. මොකද කියනවා නම් එයා අද තමයි පළවෙනි වතාවට නුවර දළදා වහන්සේ වැඳ පුදා ගන්න යන්නේ. ඉතින් ඒ ගමනේදී අපේ චූටි දුවට විශේෂ යාළුවෙක් හම්බ වෙනවා. ගොඩක් අය මගෙන් මේ වීඩියෝ එක පර්සනල් ඉල්ලලා තිබ්බා. හරිම ආදරණීය පුතෙක්. අපේ චූටි දුව දැකලා අහම්බෙන් උනේ අපේ චූටි දුව ළඟට ඇවිල්ලා ඒ දෙන්න හරිම ෆ්‍රෙන්ඩ්ලි යාළුවෝ වගේ. ගොඩක් අය කිව්වා මේක සංසාරගත බැඳීමක් වෙන්න ඇති, සංසාරෙම පතාගෙන යන යාළුකමක් වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසාමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලා වෙනුවෙන්. ඉතින් අපි බලමු කොහොමද සිදුවීම උනේ කියලා. ඉතින් ගොඩක් අය ඒ විදිහට කියද්දි තමයි මට මතක් උනේ ගොඩක් අයට ප්‍රෙග්නන්ට් කාලේදී එක ආසාවල් එන්නේ. එතකොට ඒ කාලේ මම ප්‍රෙග්නන්ට් කාලේ මට ආපු ලොකු ආසාවක් තමයි බබා හම්බෙන්න කලින් මට නුවර යන්න ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මම මේ වීඩියෝ එකත් ඒකෙත් vlog එකක් මම කරලා තියෙනවා මගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් මට ඒ සිදුවීමත් මේ සිද්ධියත් එක්ක මතක් වුණා. sayur kalamu kinduri magarattaran hubamini pahana wage dedunne nagi ave mamai mad bhavane veli ave mamai samsare ave mi priye ඉතින් මේ පුංචි හිත් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඉතින් හරි ආදරණීය සිදුවීමක්. ඉතින් අපේ චූටි දුවට හම්බුණ අලුත් යාළුවට සමුදේලා අපි මාලිගාව ඇතුළට යන්නයි හදන්නේ. මල් පහන් පූජා කරලා වැඳ පුදා ගන්න. ඉතින් අපි අද දවස මේ විදිහට ගත කළා. අපේ චූටි දුවට චුට්ටක් මහන්සි. මොකද එයා වැඩි දුර එක්කන් ඇවිල්ලා නැහැ. ඉතින් මට අද ගොඩක් විශේෂ දවසක්. ඉතින් අපි අපේ ජීවිතවල මේ වගේ ලස්සන දවසක් මගහර ගන්න නැතුව මතකයන් ගොඩක් එකතු කරගත්තා.
ඉතින් මේ ලස්සන නුවරට සමු දීලා අපි දැන් ගෙදර යන්නයි හදන්නේ.